ආයිබෝවන් සියලු දෙනාටම ජයග්‍රාහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දවස්වල හැමෝගෙම කතා බහට ලක් වෙන්නේ මේ දවස්වල ප්‍රධාන විභාග දෙකක් තියෙනවා. එකක් දරුවන්ගේ විභාගයක්, අනිත් එක අම්මලාගේ විභාගයක්. එහෙම කිව්වම හැමෝම දන්නවා අම්මලාගේ විභාගයේ ශිෂ්‍යත්වයේ ළමයින්ගේ විභාගයේ A level උසස් පෙළ විභාගය. ඉතින් මම අද කියලා දෙන්නම් ඔයාලට මේ ඔයාගේ A level විභාගයට යන දුවට පුතාට හරි ඔයාගේ ශිෂ්‍යත්ව විභාගයට යන දුවට පුතාට හරි දාන්න හරිම බලගතු නූලක් හදාගන්න විදිහ. මොකද ගොඩක් වෙලාවට ඔයාලා දේවාල වලට යනවා, සමහරක් වෙලාවට පුද පූජා තියෙනවා, බෝධි පූජා තියෙනවා. මේ විභාග වලට නොයේකුත් දේවල් කලින් දවසේ කරනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කලින් දවසේ කරන්න හොඳ තමන්ටම ගෙදරදී ජීවම් කරගන්න විදිය කොහොමද නූලක් ආරක්ෂාවට මතක ශක්තිය වැඩි වෙන්න සහ පාඩම් කරපු දේවල් ආවර්ජණය වෙන්න යම්කිසි ශක්ති ධාරාවක් ඝන දෙවියන් හරහා කොහොමද අපි අපේ ජීවිතවලට ආකර්ෂණය කරගන්නේ කියන එක. හරි. ඔයාලා ගන්න ඕන පංචවර්ග නූලක්. ඒ කියන්නේ පංචවර්ණ නූලක් කියලා කියන්නේ පාට පහක් තියෙන නූලක්. මේවා එකක් ඕනම කඩේකින් ඔයාලට බෙහෙත් කඩේකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පිරිත් නූලක් මේ වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නූලක් හොයාගන්න බැරි වුණොත් එහෙම නැත්නම් කහ වර්ණයේ නූලක් ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ නූලක් අරගෙන මේ නූල හොඳින් පිරිසිදු කරගන්න ඕන. ඔයා පුළුවන් නම් මේක හොඳ පිරිසිදු වතුරෙන්, එහෙම නැත්නම් කඩේ තියෙනවා රෝස වතුර කියලා එකක්. මේ රෝස වතුරෙන් ඔයා පුළුවන් නම් මේක හොඳට හොදලා සාමාන්‍යයෙන් ඔයාට වේල ගන්න පුළුවන් තැනක ගැට ගහලා මේක වේල ගන්න කලින් දවසේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ නූල අරගෙන ඔයාගේ ඝන දෙවියන් ළඟට අරගෙන යන්න. ඝන දෙවියන්ට පොල් තෙල් පහනක් පත්තු කරන්න. වෙන මොකුත් තෙල් ಜಾති දාන්න එපා. පොල් තෙල්ම පාවිච්චි කරන්න මේ සඳහා. පිරිසිදු පොල් තෙල් පහනක් පත්තු කරලා සුදු පාට මල් වර්ග, ඒ වගේ සුදු පාට මල්, ඒ වගේම තමයි කහ පාට කහ වර්ණේ දෙන දාස්පෙතිය නම් ගොඩක් හොඳයි. මල් පූජා කරන්න. ඒ වගේම මල් පූජා කරලා බුදුන් වැඳලා ඝන දෙවියන්ට පින් අනුමෝදන් කරලා මෙන්න මේ මන්ත්‍රය කියලා ගැට 7ක් මේ නූලට ගහන්න ඕන. මොකද්ද මේ මන්ත්‍රේ? ඕම් ග්‍රීම් ක්ලීම් ගම් ගණපතේ නමः. ඕම් ග්‍රීම් ක්ලීම් ගම් ගණපතේ නමः. එහෙම ඔයා මන්ත්‍රේ කියන ගමන් මන්ත්‍රේ ඔයා කියන්න ඕන 7 වතාවක් එක ගැටයකට. මේ 7 වතාව කියන්නේ ඕම් ග්‍රීම් ක්ලීම් ගම් ගණපතේ නමः. ඕම් ග්‍රීම් ක්ලීම් ගම් ගණපතේ නමः. මෙන්න මේ විදියට 7 සැරේ කියනකොට මේ ගැටේ ටික තද කරන්න. මේ විදියට ඔයාගේ දකුණු අත පැත්තට ඔයා මේ ගැට 7ම ගහගෙන එන්න. ඊට පස්සේ ඔයාගේ කරේ මේක පළඳගෙන යන්න විභාගේ දවසට. එහෙම නැත්නම් ඔයා මේ වැඩේ කරනවා නම් ඔයාගේ දරුවෙක් විභාගෙ ලියනවා නම් දරුවට ආශිර්වාද කරලා ඔයා මේ නූල සකස් කරලා උදේට යාගේ කරේ ගැට ගහලා යවන්න. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය දරුවා ගෙදර අරගෙන එයි. එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔබට ගන්න පුළුවන් වෙයි. ඔබ උසස් පෙළ කරන දරුවෙක් නම් මේක අත්හදා බලන්න. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඉතින් අපි තවත් දවසක මේ වගේම මන්ත්‍රයක් අරගෙන ඔයාලගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරනවා. තෙරුවන් සරණයි. ජනතාව අතර විශ්වාසය දිනූ ජීවිතය ගැන හරියටම කියන හරිම කෙනා ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ගුප්ත විද්‍යා පරීක්ෂක ධනුෂ්ක ගමනායක. මෙම කාලසීමාව පරීක්ෂා කර ගැනීමට හා කේන්දර පරීක්ෂාව සඳහා ඔබගේ ව්‍යාපාර දියුණුවට විදේශ ගමන් සම්බන්ධව ජන්මපත්‍ර සැකසීම, උපන් වේලාවට අනුව ජන්මපත්‍ර පරීක්ෂාව, පොරොන්දම් බැලීම සඳහා පොරොන්දම් බැලීමේදී ආකාර 5ටම පොරොන්දම් බැලීම සිදු කරයි. සියලුම ජ්‍යෝතිෂ සේවාවන් ගුප්ත විද්‍යා කටයුතු සඳහා ඉතා අඩු මුදලකට ගුණාත්මක සේවාවක් ලබා දීම අපගේ එකම අරමුණයි. විශ්වාසනීය සේවාවක් ඔබට ලබා දෙන ධනුෂ්ක ගමනායක. ඔබත් මෙම සේවාවන් ලබා ගැනීම සඳහා නම, උපන්දිනය, උපන් වේලාව, උපන් ස්ථානය අපට WhatsApp පණිවිඩයක් මගින් එවන්න. 076 94 280 81.